අපි අද බලමු ස්ක්‍රැච් වල පළවෙනි පාඩම. අපිට මේ පාඩමේදී ඉගෙන ගන්න තියෙන්නේ කොහොමද මේ තියෙන ස්ප්‍රයිට් එකක මූලික මූවමන්ට්ස් සිද්ධ වෙන්නේ කියන එක ඉගෙන ගන්න එක. එතකොට ස්ප්‍රයිට් එකක් කියලා කියන්නේ කම්පියුටර් ලැන්ග්වේජස් වලදී ඉමේජ් එකකට. එතකොට ඒ ඉමේජ් එකකට ගති ලක්ෂණ තියෙනවා. මෙන්න මෙතන අපිට දකින්න පුළුවන් වෙන්නේ ඒ දේවල්. එයාට කෝඩිනේට්ස් තියෙනවා x සහ y කියන අක්ෂ දිගේ ගමන් කරවන්න පුළුවන් ස්ප්‍රයිට් එකක්. වගේම එයාගේ සයිස් එක වෙනස් කරන්න පුළුවන්. එයාගේ ඩිරෙක්ෂන් එක වෙනස් කරන්න පුළුවන් ක්ලොක්වයිස්. එතකොට මේ විදියට තමයි ස්ප්‍රයිට් එකක ලක්ෂණ තියෙන්නේ. දැන් අපි සරලවම ස්ක්‍රැච් එකකින් ගේම් එකක් හදද්දී මුලින්ම ග්‍රීන් ෆ්ලෑග් එකක් අපිට ඕනේ වෙනවා. ඒකෙන් තමයි ගේම් එකක් නම් පටන් ගන්න. එතකොට මේ තියෙන පෙන්ටගන් එකෙන් මේක ස්ටොප් වෙනවා. එතකොට අපි බලමු මුලින්ම ග්‍රීන් ෆ්ලෑග් එක ක්ලික් කරාම මෙයාගේ එක්සිකියුෂන් එකක් වෙන්න ඕනේ. කියන්නේ මෙයා ක්‍රියාත්මක වෙන්නේ. අපි සරලවම එයාට මෝෂන් එකක් දෙමු. ස්ටෙප්ස් 10ක් යන්න කියලා. බලමු මොකද වෙන්නේ කියලා. එතකොට ග්‍රීන් ෆ්ලෑග් එක ක්ලික් කරාම ස්ටෙප්ස් 10ක් යනවා. මේ ස්ටෙප් 10 යන එක අපිට වඩාත් හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් මේ කෝඩිනේට්ස් වලින්. අපි ග්‍රීන් ෆ්ලෑග් එක ක්ලික් කරාම මෙතන තිබුණු අගය 20ක් වුණා. ඒ කියන්නේ එයා කලින් ආවේ ස්ටෙප් 10යි. ඒ ස්ටෙප් 10ට තව 10ක් එකතු වුණා 20යි. අපි ආයෙත් ග්‍රීන් ෆ්ලෑග් එක ක්ලික් කරොත් එයා 30 වෙනවා. කියන්නේ ස්ටෙප් 10 10 වැඩි වෙනවා. එතකොට මෙයාගේ එන ඩිෆෝල්ට් ඩිරෙක්ෂන් එක වෙන්නේ x අක්ෂයේ ධන පැත්ත. අපි සරලව දන්නවනේ x ඛණ්ඩාංගය සහ y ඛණ්ඩාංගය. එතකොට x ඛණ්ඩාංගයේ ධන පැත්තට තමයි මෙයා හැරිලා ඉන්නේ. නිසා එයා හැරිලා ඉන්න පැත්තට තමයි ස්ටෙප් 10 යන්නේ. අපි හිතමු කාට හරි වමනා වෙනවා මේ හැරිලා ඉන්න පැත්ත y අක්ෂයේ දිහාවට හරවන්න. එහෙනම් අපි මෙන්න මේ ඩිරෙක්ෂන් වලින් මේක වෙනස් කරන්න පුළුවන්. ඩිරෙක්ෂන් එකේ අපිට පුළුවන් එක්ක උඩු අතට y අක්ෂයේ ධන පැත්තට එහෙම නැත්නම් y අක්ෂයේ ඍණ පැත්තට මෙහෙම හරව ගන්න. හරි. අපි දැන් y අක්ෂයේ ධන පැත්තට හරවලා බලමු මොකද එයාට වෙන්නේ කියලා. හරි. දැන් ඔන්න ඩිරෙක්ෂන් එක අපි මෙතන වෙනස් කළා. දැන් y අක්ෂයේ අගය 0යි. අපි බලමු එයාට ග්‍රීන් ෆ්ලෑග් එක ක්ලික් කරාම කොච්චර ස්ටෙප්ස් ගාණක් යනවද කියලා. මෙන්න ස්ටෙප් 10ක් ගියා y අක්ෂයේ ධන පැත්තට. අපි ආයෙත් ග්‍රීන් ෆ්ලෑග් එක ක්ලික් කරලා බලමු. ආයෙත් 20ක් යනවා. එතකොට මේ ස්ප්‍රයිට් එක හැරිලා ඉන්න පැත්තට තමයි ආයි ස්ටෙප් ගාණක් යන්නේ. එතකොට මේක තමයි අපිට ස්ප්‍රයිට් එකක මූලිකව හඳුනා ගන්න පුළුවන් දේ. එතකොට ස්ප්‍රයිට් එකක මෙන්න මේ වගේ රොටේෂන් එකක්, ඒ කියන්නේ ඩිරෙක්ෂන් එක වෙනස් කරලා එයාගේ වෙනස්කම් කරන්න පුළුවන්. අපි ඊළඟ පාඩමෙන් හම්බෙමු.